අවුරුද්දක් වේවා හැම දිනටම මේ වාරේ ඉරි ඉදිරි සිත සැලසී සිත සැනසේවා හැමගේ සුබ අවුරුද්දක් වේවා හැම දිනටම මේ වාරේ ඉරි ඉදිරි සිත සැලසී සිත සැනසේවා හැමගේ කොහොමද ඔන්න මුලින්ම කියන්නම් හැමෝටම සුබ නව වසරක් වේවා මේ 2026 අවුරුද්දේ අද පළවෙනිදා මේ මම මගේ channel එකෙන් දාන පළවෙනි වීඩියෝ එක මේ අවුරුද්දට ඉතින් අද දවසේ අපි මොනවද කරේ කියලා කොහොමද අද දවසේ සැමරුවේ කියලා මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන එනවා. ඉතින් මම මේ දැන් ලෑස්ති වෙන්නේ කිරිබත් හදන්න තමයි. අපේ ඉතින් ඕනම සුබ කටයුත්තක් වෙනකොට අපේ ලංකාවේ අය කරන්නේ ඉතින් කිරිබත් හදන එක තමයි. එක එක රටවල එක එක විදිහට එයාලගේ දේවල් වෙනස් වෙනවා. ඉතින් අපේ රටේ විදිහට තමයි අපි මොන රටේ හිටියත් වැඩ කරන්න පුරුදු වෙලා ඉන්නේ. මුලින්ම ඉතින් කිරිබත් එක තමයි ඔය හදාගන්න යන්නේ. ඉතින් හාල් සෝදලා එහෙම අරගෙන කිරිබත් එක හදාගෙන මං අද හිතාගෙන ඉන්නේ සීනි සම්බල් එකක් එක්ක ලුණු මිරිසක් හදාගන්න. ඉතින් වීඩියෝ එක බලාගෙන ඉන්න මං කොහොමද අද දවස මේ වැඩ ටික කරේ කියලා. ඉතින් ඔයාලා දන්නවනේ හැම අවුරුද්දකම වගේ ඉතින් මම උයනකොට එයා ඇවිත් මට උදව් කරනවා. අදත් ඒ වගේ තමයි. එයාට කියලා ලුණු මිරිස් හදාගන්න තමයි මමත් බලාගෙන හිටියේ. හරිම වෙලාවට එයාත් නැගිටලා ආවා. පර වෙලා මොකද? හදන්න ඉබත් හදලා මේ සම්බෝ අලුත් බාජන් නේ ඒක ලෝල මේ මල්ගස් දෙක ගැන කියන්න නමයි මේක මල්ගස්ද නැත්තං අර කන්න කෑමට ගන්න ගෝව මල්ද කියෙන මම දන්න හරියට මේක මාකට් එකේ ලස්සන්ට තිබුණා මේ විකුණන්න දාලා. ඉතින් මම අරගෙනාව ඒ ගස් දෙක. ඒක මේ ඇත්ත ගස් දෙක. ඒක මං හිතන්නේ මේ කන්න ගන්න පැලයක් නම් නෙවෙයි කියලා තමයි. දන්නේ හරියට කොහොමද කියන්න. ලස්සන නිසා ඉතින් මං අරන් ආවා.
ඔන්න ඔය විදියට අපි දෙන්නත් එක්ක එකතු වෙලා කෑම ටික හදලා ඉවර කරගත්තා. ඊට පස්සේ කෑම මේස ලෑස්ති කරලා මුතු පහන තියලා එහෙම අපි පන්සල් යන්න පිටත් වුණා. පන්සල් ගියපු වීඩියෝ ටික නම් මේකට ඇඩ් කරන්න බැරි වුණා. මොකද පන්සලේ අපිට හරියට වීඩියෝ කරගන්න බැරි වුණා. සෙනඟ ගොඩක් හිටපු හින්දා ඒ වෙලාවේ වීඩියෝ කරගන්න තරම් මූඩ් එකක් තිබුණේ නැහැ. ඉතින් ඔන්නෝමයි අපේ පළවෙනි දවස ගෙවුනේ. තුමුල නමුණු කුලගිරිහිස උඳුල සද මඩල දුටු නෙත රැවටුනා තමයි. කිමද මේ තරමුවේ ගැන හිනහෙන්නට කාරණා මුහුණ රටු වෙලා දෙනෙතින් කදුළු පනින තුරු එලියට ඔහොම හිනා වෙනකොට උම ලස්සනයි උමා. කිරිබත් කැවුම් කොකිස් අතිරහ රසට උයන් කිරිබත් කැවුම් කොකිස් අතිරහ රසට උයන් සමරමු අවුරුදු ඉතින් මේ තියෙන්නේ අපේ පුංචි කෑමේසේ ලොකු දේවල් නෑ නැහැ. ඉතින් අපි දෙන්න විතරයිනේ ඉන්නේ. ඉතින් ඒක නිසා පොඩියට පොඩි දේවල් ටිකක් තියලා කෑමේසේ ලෑස්ති කරගත්තා. දැන් ඉතින් අපි කිරිබත් ගන්න තමයි යන්නේ. කිරිබත් කාලා අපි මෙහෙම පන්සල් යනවා. ඉතින් පන්සලේ වීඩියෝස් නම් ඔයාලට අරගෙන එන්න බැරි වුණා. එහෙනම් ඉතින් අදට අපි වීඩියෝ එක ඉවරයි. ආයෙත් වීඩියෝ එකකින් හම්බෙනකන් ගිහින් ඉන්න සතුටින් පරිස්සමින් ඉන්න. ආයෙමත් වරක් කියනවා හැමෝටම සුබ නවවසරක් වේවා. සුබ සීනේ යාවි නව අවුරුදු වේදී උසිරු සනබ මාතනද දෙනා. සුබ සීනේ යාවි නව අවුරුදු වේදී උසිරු සනබ මාතනද දෙනා. සිනාතාවේ වසර නිමාවේ පොල් මලේ අපහා දුර සරහනි දැල්ලේ කලා ඇතැසේ කලා කීපේ අවුරුදු සිනිදි හදරතනා කෙදැල්ලේ. සුබ සීනේ යාවි නව අවුරුදු වේදී උසිරු සනබ